in the dark in the pale moonlight. Turn my head. Hello everyone, welcome back to my YouTube channel. අද මං උදෙන්ම නැගිටලා ඉන්නේ. අද මම යනවා මගේ යාළුවෙක්ව හම්බෙන්න. එයා O level කාලේ යාළුවෙක්. අපි දෙන්න ගොඩක් කාලෙකින් හම්බුනේ නැහැ. ඒ නිසා ඉතින් අද අපි දෙන්න පොඩි රවුමක් දාන්න යන්න හිතාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් මං උදේම නැගිටින කෙනෙක් නෙවෙයි. මං සාමාන්‍යයෙන් නැගිටින්නේ 8:00ට 9:00ට වගේ. ඒ වගේ වෙලාවට නැගිටින්නේ. අද ඉතින් මං උදේම නැගිට්ටානේ. ඊට පස්සේ ඉතින් මං ওই විදියට බෙඩ් ෂීට් නමලා බෙඩ් ෂීට් එක ඔන්න ඔය බෙඩ් ෂීට් එක මම පිස්සුවක් නැටුවානේ උදේ. මේකේ මේ පැත්තක් හොයාගන්න බැරුණා මං නමන්නේ කොහොමද කියලා. කොහොමද ඒකත් නමගෙන මං ගියා වොෂ් එකක් දාන්න. මේ දවස් ටිකෙන් මං වොෂ් දැම්මේ 4:00ට ඔය 3:00ට ඔය වගේ ටයිම් වලට තමයි වොෂ් දාන්නේ. ඒක දැන් නිකන් පුරුද්දට ගිහින් මට ඇත්තටම දවල්ට නිින්ද යනවා. ගොඩක් වැඩි රැට නිින්ද යන්නේ නැහැ. ඒ කියන්නේ මට රෑ 12 ඉඳලා විතර පාන්දර 5-6 වෙනකන් උනත් ඇහැරන් ඉන්න පුළුවන් එක දිගට. ඊට පස්සේ හැබැයි දවල්ට මට නිදිමත එනවා චුට්ටක්. මං එහෙනම් දැන් යනවා වොෂ් එකක් දාගන්න. උදේ පාන්දරම වොෂ් දාන එකට තමුතු එනර්ජි එකක් ලැබෙනවා ළමයි. මම ওই දොරම වොෂ් දාන්නේ මට හිතෙනවා දොර වහගෙන වොෂ් දැම්මම මොල්මනක් ඇවිල්ලා මගේ බෙල්ල මිරිකලා මාව ඔක ඇතුලේ මරයි කියලා. After that මම මගේ morning tea එක හදාගත්තා. ඒක හරි රසට හැදුනා. කොහොමද දන්නවද? මම ඒකට ওই වගේ ඕන ingredients ටික දාලා ඒක mix කරේ fork එකකින් ළමයි. ඔයාලා කියන්නේ මාරම රසයි. ඔයාලා try කරලා බලන්නකෝ. කරලා නැතුව ඇති. මට තරම් පිස්සු නැතුව ඇතිනේ. සමහරක් අය නම් මට තරමටත් වඩා පිස්සු ඇති. නෑ විහිළුවක් කරේ. ඇත්තටම මට ඔහොම රසට හදන්න බෑ. මට රසට කෑම හදන්නත් බෑ. හැබැයි ලස්සනට හදන්න පුළුවන්. හැබැයි රසට නම් හදන්න බෑ. ඔය මට ටීත් හදන්න බෑ. ඕකත් රහ නෑ. ඉතින් මොනවා කරන්නද? ඉතින් නිකන් බිව්වා. මාගේ නිල්වන් වර්ලස පීරීම මං ආරම්භ කරා. ඒක නම් වර්ලසක්ම තමයි ළමයි. එපා වෙනවා. ඒක නම් කපලා දාන තරමට මං කැමතියි. ඉන්පසු මාගේ සම පැහැපත් කරන ආලේපනයේද ගල්වාගෙන මල්ලිගේ පර්ෆියුම් එකකින් හැමතැනටම දාගත්තා. මං සාමාන්‍යයෙන් මගේ පර්ෆියුම් එකක් නෙවෙයි නම් ඒ පර්ෆියුම් එකේ උපරිම ප්‍රයෝජන ගන්නවා. එහෙම තමයි කරන්න ඕනේ සහෝදරයන්ට. ඉතින් උදේම නැගිටපු නිසා මං ස්ටඩි කරන කෑල්ලකුත් මේ වීඩියෝ එකට ඇඩ් කරන්නම් කියලා හිතලා තමයි ඕක ගත්තේ. හැබැයි ඉතින් ඇත්තටම මං ওই වෙලාවේ පාස් පේපර් එකක් කර හිටියේ ඊකෝන් වල. දැන් ඉතින් ඒ ලෙවල් එක්සෑම් එකත් හොඳටම ළඟානේ ළමයි. ඒක කල්යන එකකුත් නෑ. ඉතින් කරන්න දෙයක් නෑ. ඉතින් දැන් තියෙන විදිහට පාඩම් ටික කරලා ඉවර කරලා පාස් පේපර්ස් කරලා මොඩල් පේපර්ස් අර පේපර්ස් මේ පේපර්ස් තියෙන ඔක්කොම දේවල් ටික කරලා එක්සෑම් එකට ගිහින් ලියන්න තමයි තියෙන්නේ. අදිසියවත් ලියා ගන්න බැරි වුණොත් ඉතින් සිවිලි මේ තියෙන කොටුවත් ගණන් කර ඉන්නව වෙන මොනවා කරන්නද ඉතින්. මං ඉතින් අපේ ගෙදරට මලක්නේ. අපේ අක්කා හිටියට වැඩකුත් නෑ. මං තමයි ගෙදරට මලේ හින්දා මං ඉතින් ඔය වගේ මුළු ගෙදරම සුවඳ කරනවා. ඉන්පසු ඉතින් තමන්ගේ දේවල් තමන්ම කරගත යුතුයයි කියලා සිතලා මම මගේ ඇඳුම් අයන් කරන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ ඒකත් අයන් කරගෙන ওই විදියට ඇඳගෙන ඉක්මනට ගියා. මොකද යාළුවා ගිහින් මට කලින්. ඔන්න ඉතින් මට මගේ බෝල ගෙඩි යාළුවා හම්බුණා. මෙයා O level කාලේ මීට වඩා චුට්ටක් බෝල් හිටියා. දැන් නම් පොඩ්ඩක් හෙට්ටු වෙලා ලස්සන වෙලා කොණ්ඩේ දික් වෙලා ගොඩක් කාලෙකින් ඉතින් හම්බුනේ. අපි දෙන්න ඉතින් එක ඒවා කතා කර ඇවිදින්න පටන් ගත්තා. දැන් බලන්න පුළුවන් ඔයාලට අපි කොහෙද ගියේ කියලා. දැන් ওই වීඩියෝ එකෙන් අඳුර ගන්න පුළුවන් නම් අඳුර ගන්න අපි අද කොහෙද යන්නේ කියලා. අනුරාධපුර ඉතින් බලන්න තියෙන පන්සල්නේ. අපි දෙන්න හින්දා රුවන්වැලිසෑයේ ජය ශ්‍රී මහා බෝධියේ ගිහින් ආවා. ඉතින් අපි දෙන්නගේ පරණ මතක ආවර්ජනයෙන් පටන් ගත්තා. O level කාලේ ඉඳලා නෙවෙයි අපි දෙන්න 6 වසරේනොත් එකට හිටියේ. 6 ඉඳලා O level කාලේ වෙනකම් මොන එක নানা ප්‍රකාර දේවල් කතා කර අපි දෙන්න පාරේ ඇවිදගෙන ගියා. අද නම් එහෙම පිස්සු නටනට ගියේ නෑ. මොකද මායි මෙයයි විතරයිනේ. අර අනිත් යාළුවෝ ටික හිටියනම් තමයි පිස්සු නටනට යන්නේ. අද ඉතින් අපි දෙන්න පාඩුවේ කතා කර ගියා. ගොඩක් දේවල් ඉතින් කතා කරන්න තිබ්බා. අපි දෙන්න හම්බුනේත් ගොඩක් කාලෙකින්නේ. ඒක නිසා ඉතින් අපි දෙන්න ගොඩ දේවල් කතා කර පන්සලට යනකම්ම කතා කරපෙක විතරමයි කරේ. ඉතින් කතා කරම ගියා.
අපි ඇතුලට ආවා. අපි ආවා පහන් පත්තු කරන්න. ඇත්තටම කිව්වොත් මම බුදුන් වඳින්නේ පන්සලකට ගියොත් විතරයි. අනේ මන්ද මට හැමදාම බැරි වෙනවා ගෙදර බුදුන් වඳින්න. තාත්තා බල කරන හින්දා වෙලාවකට ගාත කියලා පහන්න තියෙනවා. ඒත් ඒක නම් ඉතින් හැමදාම වෙන්න වැඩක් නෙවෙයි. ඒක නිකන් බල කිරීමකට වෙන දෙයක් වගේ. පන්සලකට ගියොත් නම් මම ආසාවෙන් හැබැයි මේ දේවල් ඔක්කොම කරනවා. අපි දැන් ඊට පස්සේ උතන පහන් පත්තු කරලා අපිට ඔන්න ඔය දිග හඳුන් කූරු වගේක් හම්බුණා. ඒවා ගත්ත තැනින් කිව්වා අපිට ඒවා පත්තු කරලා වට 3ක් ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ ඒවා තියන්න කියලා. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ අනේ ඇයි එහෙම කියන්නේ කියලා. ඊට පස්සේ ඉතින් අපි රුවන්වැලි සෑය වැඳලා ජයශ්‍රී මහා බෝධියට යන්න තමයි දැන් හදන්නේ. අපි දෙන්න ඉතින් ඔය නම් කේලමක් කී තමයි යන්නේ. ඒව කතා කරන්න හොඳ නෑ පන්සල් වල. ඒත් අපි දෙන්න ඒවත් කියව ඉතින් ගියා. අපේ ලක්ෂ කියනවා මේක බෙහෙත් තොරුවක්ලු. ලක්ෂ කියන්නේ ඔව් මේකට ඉස්සර මේක පොළොන්නරුවේ තියෙනවා. මේකට ඉස්සර මේ බෙහෙත් දාලා මිනිස්සු මං හිතන්නේ එහෙම වෙන්න ඕන මේක. නැත්තම් අරකද බෙහෙත්. ඇත්තටම මේක මොකක්ද කියලා හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. අපිත් හරියට දන්නේ නැහැ. ත්‍රිලක්ෂ කිව්වත් වගේ සමහර වෙලාවට ඕක බෙහෙත් තොරුවක් වෙන්නත් පුළුවන්. මම නම් දැක්ක ගමන් හිතුවේ බාත් ටබ් එකක් කියලා. ඊට පස්සේ මතක් වුණා ඒ කාලේ මොන බාත් ටබ්ද කියලා. ඔන්න ඉතින් අපි දෙන්නා ජයශ්‍රී මහා බෝධියට ආවා. ගොඩක් සෙනග හිටියේ නෑ. වෙනදාට නම් ඕකේ ගොඩාක් සෙනග ඉන්නවනේ. සෙනග හිටියේ නෑ ඇත්තටම ගොඩක් අඩුයි හිටියා. අපි දෙන්න ඉතින් ඒ හින්දා පාඩුවේ ගිහිල්ලා ඒක වැඳලා ආවා. ජයශ්‍රී මහා බෝධිය අර උඩ බුදුගේ තියෙන අන්න ඒක අලුත් වැඩියා කරනවා. මං හිතන්නේ ඒක වහලා තිබුණේ යන්න බැරි වුණා. අපි වැඳලා අපි දැන් නැවතත් ගමන ආරම්භ කරා පයින් ආවේ කරවල වගේ. කොහෙන්ද බලාපොරොත්තු වෙන්නේ කොහෙද? නැවතත් ආරම්භක ස්ථානෙටම යන්න අපි සූදානම්. දැන් බස් එක යන්නේ. බස් එක අල්ලන්න යන්නේ. බස් එකයි දැන් අපි දාලා ගියොත් අපි දෙන්න මේකක් දාගෙන යනවා. පික්නික් දිග වලට දෙන සල්ලි වලට බොරුවට දෙන්න ඕනේ නැති නිසා ඒකට කන්න පුළුවන් නිසා බස් එක යන තීරණය කරනවා. හරියට හරි. ඇත්තටම අපි ඉස්සරහත් තෝමයි අපිට අඩුවෙන් දෙයක් කරගන්න පුළුවන් නම් අපි ඒ දේ කරනවා. ගොඩක් දුරට අපි බලන්නේ අපි කන්නේ කොහොමද කියන එක. අපේ හිතේ තියෙනම අපි මොනවද කන්නේ, අපි කොහොමද කන්නේ, අපි කන්න සල්ලි ඉතුරු කරමු. එහෙම තමයි. අපි හැමදාම මොන දේ කරත් අපි කණ එකට තමයි ඉස්සල්ලාම ප්‍රථම ස්ථානය දෙන්නේ. ඉතින් ඒ ගතිය තාවත් ඇරිලා නැහැ. පන්සලේ ඉඳලා අපි දෙන්න ගියා ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි එකේ ඉඳලා ඊට පස්සේ අපිට හම්බුණා මගේ හොඳම යාළුවාව. ඊට පස්සේ ඉතින් නිලක්ෂිට තව ටික දුරක් ඇවිදින්න ඕන කියපු නිසා නිලක්ෂිමායි ගියා. කවිෂ නම් හිටියේ නැහැ. එයා ගියා යාට ගෙදර යන්න ඕනි කියලා. ඉතින් නිලක්ෂි අද විතරක් ඉන්න නිසා මං එයාත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න ගියා. ඉතින් වීඩියෝ එකේ අවසානයටම ඇවිත් ඉන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. goodbye all.